මෙහෙම සිදුවීමක් බොහොම අහම්බෙන් සිදුවෙන කාලාන්තරයකින් තමයි ගුරු ග්‍රහයා මෙවැනි ආකාරයට මේ රාශීන් දෙක මාරු කරගන්නේ රාශීන් දෙකේ ගමන් කරන්නේ. ඒ නිසා තමයි කිය අසාමාන්‍ය ග්‍රහ මාරුවක්. අන්න ඒ නිසා මේක බොහෝ විදිහට දේවල් අසාමාන්‍ය විදිහටත් සිදු වෙන්න පුළුවන්. බොහෝ ලග්න වලට සුබයි. ඒකත් මතක තියාගන්න හදිසි ධන ලාභ යහපත් ප්‍රතිඵල ගෙර දෙනවා ලග්න කීපයක්ම තියෙනවා. අන්න ඒ නිසා ඒ ධනලාභය බලාපොරොත්තු වෙන කෙනා කවුද? මගේ ලග්නෙට කොහොමද කියලා බලා ගන්න. ඔබ ලෝකයේ කොහේ හිටියත් ඔන්න ඔබට තියෙන මහඟු අවස්ථාවක් දැන්. මාත් එක්ක මූණට මූණ සාකච්ඡා කරලා තර්ක කරලා ඔබ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගන්න පුළුවන්. ඔබට අවශ්‍ය කරන ඕනෑම ගැටලුවක් මාත් එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඒකට එකම අවස්ථාව තමයි දැන් ඔබට පුළුවන්. ත්‍රිනේත්‍ර වෙබ් අඩවියට පිවිසිලා තුසිතෙන් සතරසිංහ කියන මාව තෝරා ගන්න. ඔබේ සියලු ගැටලු විසඳ ගන්න ජ්‍යොතිෂය තුලින්. ජ්‍යොතිෂය විතරක් නෙමෙයි, කේන්ද්‍ර පලාපල විතරක් නෙමෙයි, යంత్ర මන්ත්‍ර, වාස්තු විද්‍යා උපදෙස් ඔබට අවශ්‍ය කරන සියලුම ශාස්ත්‍රීය කටයුතු සඳහා නිවැරදිව විද්‍යාත්මක පිළිතුරක් ලබාගෙන ඔබේ ජීවිතයේ ජයග්‍රහී මාවතට ගෙනියන්න ඔබ පිවිසෙන්න. ත්‍රිනේත්‍ර වෙබ් අඩවිය ඔස්සේ තුසිතෙන් සතරසිංහ වන මා සමග සම්බන්ධ වන්න. ඔබේ ව්‍යාපාරික ස්ථානයේ වෙළඳසැලට නිවසට ධනය බලය ආකර්ෂණීය ආරක්ෂාව රැගෙන එන්න මෙන්න ඔබට තියෙනවා වටිනා සුවඳ දූපයක්. දෝසතර ජයසිද්ධි සුවඳ දූපය. සෞභාග්‍ය ධන වාසනාව මේක අරගෙන එන්නේ. පාරම්පරික ඖෂධ වට්ටෝරුවක් අනුව අපේ පරම්පරාවෙන් පැවතගෙන බෙහෙත් වට්ටෝරුව තමයි මම මේක සකසලා තියෙන්නේ. ජයසිද්ධි දැහැණෙන් ගණේශ්වර දැහැණෙන් ජීවම්බල පිහිටලා මේක හරිගස්සලා තියෙන්නේ. ඒ නිසා මේක අරගෙන බලන්න සතියක් යනකොට ඔබට ප්‍රතිඵල තිබෙයි. ඔබට ආරක්ෂාව ආකර්ෂණයේ ධනෙ ලැබෙනවා. ශක්තිමත් වෙනවා. ඔබට මේ ලබා ගැනීමට අවශ්‍ය නම් මේ තිරේ පහත දැක්වෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් තියන්න. ඔබට මේ නිවසරම ගෙන්වා ගැනීමට හැකියාව තියෙනවා. ඔබේ ලග්නය කුම්භ ලග්නයද? කුම්භ ලග්න හිමිනේ අපි බලමු මේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදා වෙනවනේ සුවිශේෂී ග්‍රහ මාරුවක්. ග්‍රහ මණ්ඩලයේ අග්‍ර පුරෝහිත එහෙම නැත්නම් ග්‍රහ මණ්ඩලයේ සුරගුරු ලෙස හඳුන්වන බුද්ධිකාරක ඥානකාරක ධනකාරක ගුරු ග්‍රහයා කටක රාශියට ඇවිල්ලා උච්ච භාවයට බලවත් භාවයටපත් වෙනවා. ඔක්තෝබර් මාසේ 18 වෙනිදා ඉඳන් දෙසැම්බර් මාසේ 5 වෙනිදා දක්වා මේ කටක රාශිය තුල මේ ග්‍රහයා ගමන් කරන්නේ. එතන ඔබේ කේන්දරේ කුම්භ ලග්නෙමේ ඔබේ කේන්දරේ 6 වෙනි භාවයට තමයි මෙයා එන්නේ. කටක රාශිය කියන ඔබේ කේන්දරේ 6 වෙනි. සතුරු ස්ථාන, බාධක ස්ථානයේ, රෝග ස්ථාන ගැන කියන තැනට එන්නේ. ගුරු ටිකක් දෙන දේ විශාල කළා දෙන ග්‍රහයා මතක තියාගන්න. අනේ හින්දා මේ ගුරු ග්‍රහයාගේ 6 වෙනිට පිවිසීම ඔබට ඊටමත් වැදගත් විශේෂිතයි. ඒ හේතුව තමයි එකයි දන්නවද? ඔබේ කේන්දරේ දෙවනි භාවය සහ 12 වෙනි 11 වෙනි භාවය. දෙවැන්න සහ 11 වෙනි භාවය තමයි මේ ගුරු ග්‍රහයා නියෝජනය කරන්නේ. මීන රාශියයි ධනු රාශියයි. දෙවැන්න සහ 11 වෙනි අධිපතිය 6 වෙනි සතුරු ස්ථානගත වීම. දෙවැන්නෙන් ධනය 11 වෙනින් අය ලැබීම. මෙන්න මේක බාධාකට යෝගයක්. මොකද ගුරු බලවත් වෙලා ඉන්නේ සතුරු ස්ථානවල. අන්න ඒ නිසා කුම්භ ලග්න හිමියනි මේ වෙලාවේ ඔබේ ආර්ථිකයේ ධනය මිල මුදල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලැබීම් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ රැකියාවක් කරනවා නම් රස්සාව ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද රැකියාව තිබුණොත් අපිට ආදායම් ප්‍රශ්න වෙන්නේ නැහැ. සල්ලි ලැබෙනවනේ. ධනෙ ඉතුරු වෙනවනේ. හැබැයි ධනෙ නැති වෙන්න තියෙනවා ආදායම නැති වෙන්න තියෙනවා කියනකොට අපි රස්සාව කරගෙන යනවා මොකද වෙන්නේ? රස්සාව නැති වෙන්න ඕනේ. රැකියාව අවුල් වෙන්න ඕනේ. රැකියාවෙන් බලාපොරොත්තු වෙන ඵල ප්‍රයෝජනෙ නොලැබෙන්න ඕනේ. ඒ නිසා ඔන්න කුම්භ ලග්න හිමියනි මේ වෙලාවේ ඔබේ රැකියාව ආදායම් මාර්ග පිළිබඳ වඩා සැලකිලිමත්ව බුද්ධියෙන් කටයුතු කරන්න වෙනවා. හරි කල්පනාවෙන් රස්සාව කරන්න. හොඳ වගකීමකින් වැඩ කරන්න. තමන් කරන දේ පිළිබඳ හොඳ අවධානයක් අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද සතුරු කරදර බාධක ඉස්මතු වෙන වෙලාවක් 6 වෙනි ගෝචර වෙනකොට මේ ගුරු ග්‍රහයා ඒක ඔබේ රැකියාවට බලපාන්න පුළුවන්. රහස් සතුරු කරදර කුමන්ත්‍රණකාරය මහා විශාල වශයෙන් එනවා. පොඩ්ඩක් නෙමෙයි. ඔබේ දියුණුවට ජයග්‍රහණය ලැබීමට අයස්ථානය 11 වෙනි අධිපතිය සතුරු වෙලා අය සතුරු ස්ථානගත වෙනකොට අන්න ලැබීමට බාධා වෙන්නේ අවුල් වෙන්නේ. ව්‍යාපාරයක් කළත් ඔබ එහෙමයි. හොඳට බුද්ධියෙන් තේරුම් ගන්න මම මේ කියන කතාව. ඔබේ ව්‍යාපාරයට සතුරු කරදර බාධක ඇති වෙනවා. සොර සතුරුන්ගෙන් සිදුවන හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ව්‍යාපාරයේ ආරක්ෂාව පිළිබඳ ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ.
සොර සතුරු උවදුරු නිසා ධන හානිය වෙන්න පුළුවන්, දේපල නැති වෙන්න පුළුවන්. ආර්ථිකයට හානියක් පාඩුවක් වෙන්න පුළුවන්. රහස් සතුරු කරදර කුම්භ ලග්නමිය ඔබට මේ වෙලාවේ දැඩි ලෙස බලපානවා. ඊළඟට මේ ඔබේ කේන්දරේ මේ 10 මම අර කිව්වේ දෙවැන්න අධිපතිය වගේම දෙවැන්න දකින්න 6 වෙනි ගමන කරනකොට. gedara dora පවුලේ කටයුතු ගෘහ ජීවිතයේද විවාහක ඔබේ ගෘහ ජීවිතයේ පිළිබඳ වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. පවුලේ අමුසැමියන් අතර තමන්ගේ ස්වාම පුරුෂයා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්. අන්න ඒ ඇත්ත එක මත ගැටුම් ඇති වෙන්න පුළුවන්, ආරවුල් තියෙන්න පුළුවන්. දරුවන් සමග ආරවුල් මත ගැටුම් ඇති වෙලා පවුලේ සමගිය සමාදානය පවා බිඳ වැටෙන්න පුළුවන් වෙලාවක්. ලෝකෝත්තර පැත්තට බර වෙලා මේ කිසි දෙයක් මට වැඩක් නැහැ, මේවා මට ඕනේ නැහැ. මේ සියල්ල බොරු, මේ සියල්ල මිත්‍යාවක් කියලා. ලෞකික සැප සම්පත් අතහරින්න, සුඛෝපභෝගී සැප සම්පත් අතහරින්න පුළුවන් වෙලාවක්. ඒ නිසා ගෘහ ජීවිතය පිළිබඳ ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. ස්වාම පුරුෂයාගෙන්, භාර්යාවන්ගෙන්, දරුවන්ගෙන් ඈත් වෙන්න වෙන්න තියෙනවා. ඒකින වඩා සැලකිලිමත් වෙන්න. අවාසනාවන්ත කාලයක්. කනගාටුදායක සිදුවීම් වලට මුහුණ පාන්න සිද්ධ වෙන කාලයක්. විශේෂයෙන් මේ කාල සීමාව විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබට ටිකක් පරිස්සමින් ඉන්න ඕනේ. හොඳ මංගල යෝජනා එන්නේ නැහැ. ලෞකික සැප සම්පත් විඳින්න පුළුවන්, සුඛෝපභෝගී සැපසත් විඳින්න පුළුවන් මංගල යෝජනාවක් නෙමෙයි එන්නේ. එවැනි සම්බන්ධයක් නෙමෙයි ඇති වෙන්නේ. ලෝකෝත්තර පැත්තට බරය හම්බෙන්නේ. ආගමට, දහමට, පිනට විතරක්. ධර්මානුකූලව කටයුතු කරන අය පමණයි ලැබෙන්නේ. අන්න ඒ නිසා විවාහය සම්බන්ධ තීරණයක් ගන්නකොට මේ ඔක්තෝබර් 18 සිට දෙසැම්බර් 5 දක්වා ඉතාමත් කල්පනාවෙන්, ප්‍රවේශයෙන්, බුද්ධියෙන් ගන්න ඕනේ. මෝඩ තීරණ ගන්න පුළුවන්, ඉක්මන් තීරණ ගන්න පුළුවන්, රැවටෙන්න පුළුවන්, අහු වෙන්න පුළුවන්. සම්බන්ධතාවය වෙන්න පුළුවන්, යෝජනා වෙන්න පුළුවන්. හැබැයි අර උගත් බුද්ධිමත් වගේ පේන නිසා, ගුණවත් නැනවත් කියලා පේන නිසා ඔබ තීරණ ගන්නවා. හැබැයි ගන්න තීරණය මෝඩ තීරණයක් රැවටෙනවා. මොකද එහෙම කෙනෙක් නෙමෙයි හම්බෙන්නේ. අනිසා විවාහය සම්බන්ධ තීරණ ගන්නකොට ඊ타මත්ව සැලකිලිමත්ව කටයුතු කරන්න. නැත්නම් ඔබේ බොහෝ ගැටලු ඇති වෙන්න පුළුවන්. අසුරුකම්, හිතවත්කම්, මිත්‍රකම් නිසා, අන්‍යයන් නිසා, හිතවතු නිසා හිතට කිසිම සතුටක්, සන්තෝෂයක් ලැබෙන්නේ නැහැ මේ වෙලාවේ. අමනාපකම් ඇති වෙන්නේ, දුරස් වීම ඇති වෙන්නේ, වෙන්වීම ඇති වෙන්නේ, කඩාකප්පල් වීම ඇති වෙන්නේ. සම්බන්ධතාවයන් වුණත් බිඳ වැටෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවයන්. යාළු මිත්‍රයොත් එක්ක තරහ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සතුරන් බවට පත් කරගන්න පුළුවන්. මොකද කොහෙන් හරි සතුරන් ඉස්මතු වෙන යෝගයක් තියෙනවා. ආදරවන්තයා තරහ වෙලා එයා සතුරෙක් වෙන්න පුළුවන් සමහර ළඩුවාට. තමන්ගේ යාළුවෝ, මිත්‍රයෝ, හිතවතුන් ඔබ සමග අමනාප වෙලා ඔබට එයා සතුරෙක් වෙන්න පුළුවන් වෙලාව. ප්‍රයෝජනවත් වැඩවලට යෙදෙන බවට තමන්ට දැනුණත් ඒක ප්‍රයෝජනවත් වැඩ නෙමෙයි මේ වෙලාවේ යෙදෙන්නේ. ඒක පේනවා, පෙවුනට ප්‍රතිඵලය ඒක නෙමෙයි. අන්න එක මගේ රවට්ටනවා, රැවටීම් වලට අසු වෙනවා කියලා මේ වෙලාව. ගෘහ ජීවිතය තුළ ගැටලු තියෙනවා කිව්වේ අර සිතට, කයට ඇතිවන ඒ හැඟීම්, දැනීම් ඇති වෙන්නේ නැති නිසා. ඒවෙන් ඈත් වීමට හිතෙනවා. ඒවා නොලැබීමට හේතු වෙනවා. විශේෂයෙන්ම විපත්ති ඇති කරන්න පුළුවන් කරදරකාරී කාලයක් ඇවිල්ලා තියෙනවා. මොකද මේ 6 වෙනි රෝගස්ථානයේ ගමන් කරන මේ ගුරු ග්‍රහය. දැඩි රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. නිදන්ගත රෝග ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව පවතින රෝග ඇති වෙන්න පුළුවන්. බඩේ යටිබඩ ප්‍රදේශයේ ඇති කරන අස්වීම බහුල වෙනවා. මේ සරාභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉදිමෙන රෝග ඇති වෙයි. ඒවා අක්‍රිය වෙන රෝග ඇති වෙයි. රෝහල්ගත වෙලා ප්‍රතිකර්ම කරන්න සිද්ධ වෙනවා. මොකද 6 වෙනිනේ ගමන් කරන ගුරු ග්‍රහය 12 වෙනි දකින්නවා. රෝහල්ගත වීම ගැන කතා කරන තැන. ඒ නිසා ප්‍රතිකර්ම කරන්න සිද්ධ වෙනවා දීර්ඝ කාලීනව. ඊළඟට නීති ප්‍රශ්න, සතුරු කරදර බාධක වෙනවා, ආරවුල් ඇති කරනවා, බට ගැටුම් ගැටලු ඇති කරනකොට කොහොමත් පොලිසියට වෙනවනේ. අන්න නීති ප්‍රශ්නත් එනවා. ඇයි 12 වෙනි දකින්නවනේ සප්තම දෘෂ්ටියෙන් නීතිය සම්බන්ධ ගැටලු ගැන කතා කරන තැන, බන්ධනාගාරගත වීම ගැන කතා කරන තැන, නීතියට සම්බන්ධ නීතිකාරක ගුරු ග්‍රහය 6 වෙනිනේ සතුරු ස්ථානයේ ඉඳන් දකින්නකොට
නීති ප්‍රශ්න ඇවිල්ලා පොලිසිය උසාවි ගානේ ගිහිල්ලා සමහර වෙලාවට නඩු හබ පටලවගෙන වන්දනාගාරගත වෙන්නත් සිද්ධ වෙයි. තරහ වෙන්න එපා කුම්භ ලග්න හිමියෝ මම මේ කියන දේවල් අහලා. හොඳක් කියන්න විදිහක් නැහැ ඒකයි. නැත්තම් මට දොස් කියලා බැලලා කමෙන්ට් එකක් දාන්න. මම නරකමයි කියන්නේ. ඔව් ඉතින් ඇත්ත ඇති සැටියෙන් කියන්න වෙනවා. මම මේවා කියන්නේ ඔබට මේවා තේරුම් අරගෙන පරිස්සම් වෙන්න මේ කරදර හානි බාධා වෙන්න පුළුවන් කියලා. තරහට නෙමෙයි. හදා ගන්න. නිවැරදි මාවතට යොමු කරන්න. ඒ නිසා ඊටමත් අසුබ කාලයක් තමයි කුම්භ ලග්නෙමි ඔබට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ. ඒ නිසා බොහොම පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. තමන්ගේ දූ දරුවන්ට යම්කිසි විදිහට ඔවුන්ට අසනීප, ඔවුන්ගෙන් ඈත් වීම, දුරස් වීම පවා වෙන්න තියෙනවා. ඒ වගේම තමයි තමන්ට සිතට සතුට සහනය ගෙන දුන්න බොහොම ළඟින් හිටපු කෙනෙකුගේ ඈත් වීමක් සිද්ධ වෙනවා. තමන්ගේ ළඟම හිටපු කෙනෙක් තමන්ගෙන් දුරස් වෙනවා. කනගාටුවට කනස්සල්ලට කාරණාවක් වෙන්න පුළුවන්. ගමන් බිමන් නිතර ඇති වෙනවා. 12 වෙනි දකින්නවනේ. දුර ගමන් බිමන් යන්න වෙනවා. එක තැනක එක පළාතක ඉන්න බෑ. ටිකක් ඇවිද්දවන ගතියක් දැනෙනවා මේ වෙලාවේ. එක තැනක ඉන්න බෑ. අර යනවා මෙහෙ යනවා තව තැනකට යනවා. අර කතාවක් තියෙනවනේ අර බල්ලට ඉති වැඩකුත් නැහැ හැමින් ගමනකුත් නැහැ කියලා. ඒ වගේ ඔබටත් මේ කාලේ ගමන් බිමන් වැඩි අධිකයි. හැබැයි කිසි ඵල ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ මේ වේ. දුක වේදනාව විතරයි ලැබෙන්නේ. අධ්‍යාපනය කරන කුම්භ ලග්න හිමි දරුවෝ ඔබේ අධ්‍යාපනය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා නම් මේ වෙලාවේ ඔන්න ඔබට තියෙනවා වාසනාවක් අවස්ථාවක් chance එකක්. ඔබේ අධ්‍යාපනයෙන් ඔබට ප්‍රතිඵල අරගන්න පුළුවන්. ඒක උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, වැඩිදුර අධ්‍යාපනය වෙන්න පුළුවන්, විදේශගත අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් කාලයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් විදේශගත අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන ඔබට නම් ඔන්න ඒ විදේශගත වීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි ටිකක් බාධක එනවා. නමුත් බාධක මැඩගෙන යන්න පුළුවන්. අධ්‍යාපනය සඳහා අපි රැකියාවක් සඳහා විදේශගත වෙන්න හිටියත් අන්න ඔබට මේ විදේශගත වීමේ වාසනාව තියෙනවා. ඒ මොකද ගෙදර දොරින් පවුලේ අයගෙන් ඈත්වීම වෙන්වීම අඹදරුවන්ගෙන් ස්වාමිපුරුෂයාගෙන් භාර්යාවගෙන් ඥාතීන්ගෙන් ඈත්වීම වෙන්වීම පෙන්වන තියෙන වෙලාව. එක්ක හිරේ විලංගුවේ වැටෙන්න ඕනේ එහෙම නැත්නම් විදේශගත වෙන්න ඕනේ. ওই දෙකෙන් එකක් සිද්ධ වෙනවා. මේ නිසා ඔබ බුද්ධිමත්ව වැඩ කරන්න. ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරන්න. හැම වෙලාවෙම පුළුවන් තරම් ප්‍රායෝගික වෙලා වැඩ කරන්න උත්සාහ කරන්න මේ ග්‍රහචාරය තුල. මොකද එහෙම නොවුනොත් ඔබට වගකීමක් නැතුව, අවධානයක් නැතුව, අවබෝධයක් නැතුව, නොසලකිලිමත් භාවයෙන් මේ වෙලාවේ කටයුතු කළොත් කුම්භ ලග්න හිමියනි මේ ඊටමත් නරක කාලයක් උදා වෙලා තියෙනවා මේ කෙටි කාලය තුල. හැබැයි මේක ලොකු කාලයක් නෑ. ඒකත් බය වෙන්න එපා. ඔක්තෝබර් මාසේ 18 වෙනිදා ඉඳන් දෙසැම්බර් මාසේ 5 වෙනිදා විතරයි මේ ප්‍රබල තත්ත්වයේ තියෙන්නේ. ඊට පස්සේ ඔක වෙනස් වෙනවා. හැබැයි ඒ කෙටි කාලය දැඩි ලෙස හානි වෙන්න පුළුවන්. ඔන්න ඔතරයි තියෙන ගැටලුව. ඒකයි බුද්ධිමත් වෙන්න ඕනේ කියන්නේ. මොකද කරදරදායක කාලයක් සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ හිතට. මනසට පීඩාව, සිත් ඇවුල, සිත් වේදනාව ගෙන දෙනවා. විපත්ති කරදර බාධක ඇති වෙනවා. හදිසි අනතුරු වලට ලක් වෙන්න තියෙනවා. ඒකයි මම කියන්නේ පරිස්සම් වෙන්න කියලා. හදිසි අනතුරු වලට ඇති වෙලා පීඩාව වෙනවා. තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් භාර්යාවගෙන් වෙන් වෙන්න දින වෙලාවක් කියලා මම එකයි ගෙදර දොර කටයුතු වලට, පවුලේ කටයුතු වලට බාධා ඇති වෙන්න. සමගිය සමාදානය නැති වෙලා. ඒක නිකන් මේ දුරස් වීම වෙන්න, වෙන්වීම වෙන්න පවා සිද්ධ වෙනවා. සමහරවිට ඔබට අසුබ දසාවක් එහෙම යනවා නම් මේක තව වැඩි. ඒ රාෂ්ට්‍රයක් එහෙම යනවා නම් තව ටිකක් වැඩි වෙනවා. ඒ නොගියත් කුම්භ ලග්න හිමියන්ට මේ ග්‍රහචාරය ඊටමත් දුර්වල ග්‍රහචාරයක්. අසුබ ග්‍රහචාරයක්. අන්න ඒක බොහෝම කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කළා, ඉවසීමෙන් වැඩ කරලා තමන් ජීවිතයේ ජයග්‍රහයි මාවතට, දිනවන මාවතට ගෙනියන්න උත්සාහ කරන්න ඕනේ. මොකද සිතට සතුට ලැබෙන්නේ නැහැනේ. මානසික පීඩනය, චිත්ත පීඩාව, සිත් ඇවුල, සිත් වේදනාවයි ගෙන දෙන්නේ. සිතේ සතුට සහනය කියන එක අඩු කරලා අවුල් වෙච්ච නූල් පන්දුවක් වගේ ඔළුවපත් කරනවා. සමහරවිට පැටලෙවිච්ච අගක් මුලක් නැති, මැදක් නැති. එහෙන් මෙහෙන්
පැට නූල් පන්දු තියෙන්නේ. අන්න ඒ වගේ වෙනවා ඔබේ ඔළුව. මනස අවුල් කරන වෙලාව ආවේගශීලී වෙනවා, කේන්ති යනවා. බලන්නකො මම මේ කතා බොරු කියනවා. ඔබට වෙන්දරට ටික කේන්තියයි, ආවේගශීලී වෙයි, කලබල වෙයි. දැඩි මුරණ්ඩු තීන්දුව අරගන්නවා. අන්න ඒ නිසා මම කියන සතුරු කරදර බාධකත් ඇති වෙනවා. ඒක ආරවුලක් වෙන්න පුළුවන්. අමනාපය වගේම. ඒක පොලිස් උසාවි ගානේ යන්න වෙන්න පුළුවන්. නීතියෙන් දඬුවම් විඳින්න පුළුවන්. මෙන්න වගේ වටේම එකට එකතු කරලා කැටි කරලා අපි බලන්න ඕනේ. ඒ හින්දා කුඹ ලග්න හිමියනි මම මේ කියන දේ හොඳට බුද්ධියෙන් තේරුම් අරන් හරි කල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කරන්න. සමහරවිට මම මේ කියන බලාපොරොත්තු 100%ක් ඔබට සාර්ථක වෙන්න තියෙයි. සමහර වෙලාවට හොඳ වෙයි නරකත් වෙයි. හැබැයි 80%ක් මම මේ කියන දේ සිද්ධ වෙනවා. හොඳ හෝ නරක. අන්න ඒක තේරුම් ගන්න. තව 20ක් තමයි පොඩි පරතරයක් තියෙන්නේ. ඒ 20ක් හොඳ වෙන්නත් පුළුවන්, තව ටිකක් නරක වැඩි වෙන්නත් පුළුවන්. ඔබට දුර්වල ග්‍රහචාරයක් යනවා. ගෙවන මහදසා, අතුරුදසා, විදසා අනුව වෙනස් වෙනවා. ඒ හින්දා මම කියන්නේ කුඹ ලග්න හිමි ඔබ මේ ගුරු මාරුවත් එක්ක ඔබ ඔබේ කේන්ද්‍ර සටහන බලලා මේ වෙන්න තියෙන හානි බාධා කරදර විපත්තික අවම කරගන්න ක්‍රමවේදයක් තියෙනවද කියලා හොයලා අන්න ඒතනට අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අසුබ දේවල් සුබවාදී පැත්තට අරගෙන ඒ ඔබේ ජීවිතේ නිවැරදි මාවතට ගෙනියන්න නිවැරදි සිතුවිලි යොමු කරගන්න. ඒ ජයග්‍රහයි මාවත දිනවන මාවත හදාගන්න හොඳ අඩිතාලමක් දාගන්න පුළුවන්. එහෙම නැතුනොත් මේ වෙලාවේ අර ඔබ කරන කියන සියලු දේ අවුල් වෙලා බලාපොරොත්තු බිඳ වැටෙන නිසා උත්සාහයේ උනන්දුවේ මහන්සිය තරමට ප්‍රතිඵල නොලැබෙන නිසා බොහෝ බාධක කරදර විපත් රැසකට මුහුණ දෙන්න පුළුවන්. නැවත වාරයක් කියනවා තරහ වෙන්න එපා, අමනාප වෙන්න එපා. තරහකට අමනාපයකට නෙමෙයි මම මේ නරක කිව්වේ. නරක ටික කියලා ඔබ දැනුවත් වෙලා ඒ නරක වෙනස් කරගෙන සුභවාදී පැත්තට ජීවිතය ගෙනියන්න අවවාදයක්, අනුශාසනාවක්, උපදේශයක් දීමේ අරමුණ ඇතිවයි. ඉතින් එහෙමනම් මේ කරුණු කාරණා ටික ඔලුවට අරගෙන බුද්ධියෙන් ප්‍රායෝගිකව වැඩ කරන්න. කුඹ ලග්න හිමියනි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.